දුව කියන්න දැන් මොකද්ද උනේ කියලා මට. නැගිටින්න දුව ඉස්සලාම. මේ තස්සර කිව්වා මේ මන්නම් මල්ලිට ගහන්නම හිතනවා කියලා. ඊට පස්සේ මේ චෙනුල් කිව්වා මේ හරි මේ කිව්වා මේ එනම් ඔයා ගහලා ටග්ගල් ගිහලා එන්නේ. ඊට පස්සේ තස්සර එයා කියන දේ අහලා මේ මම ඉඳලා ඉතින් දැක්කනේ සමන් ටග්ගල් ගිහලා බොරුවට මෙයා මෙයාට හොඳ පාඩමක් උගන්වන්නත් එක්ක මේ කාර් එක පිටිපස්සේ ඇංගුණා. ඊට පස්සේ මෙයාට ගහන්නම මම ටග්ගල් කරලා මේ ගහන්න නවත්තුනා. ඊට පස්සේ ආයෙත් දුවගෙන ගිහින් ආයෙත් ඇවිල්ලා මේ ගැව්වා මේ ගහනකොට මගේ අතට තමයි වැදුනේ. ඊට පස්සේ මේ එයා ටග්ගල් දුවගෙන ගියා. හරි වාඩි වෙන්න. තත්තර නැගිටින්න. තත්තර කියන මට මොකද්ද උනේ කියලා. චෙනුල් කිව්වා මොකද්ද මේ චෙනුල් කිව්වා මේ ගහන්න කියලා වත්සදට අක්ක නැති අතරේ ගහන්න කියලා කිව්වා. එතකොට මේ මං එයා කියන්නේ අහලා ගැහුවා. ඊට පස්සේ ඒක කියන කලින් කිව්වා මේ ටේබල් එක අන්න කොහරි යන්නේ කියලා. ඊට පස්සේ මං ගාන්න එනකොට අක්ක ඩොකස් ගාලා ආවා. හරි. වාඩි වෙන්න. චෙනුල් නැගිටින්න දැන්. චෙනුල් මොකද්ද උනේ කියලා මට කියන්න. එයාගේ පොතේ හින්දා මං කිව්වා සරට ගහලා අතන හැංගෙන්න කියලා. එහෙම කිව්වා. තත්තර පොඩි ළමයෙක්නේ. අයියෝ එයා තත්තරට ගහන්න කියලා කිව්වේ. නෑ මට ගොන්නේ. හරි. චෙනුල් අයි කිව්වේ එහෙම මේ තත්තරට අයි කිව්වේ මේ වසන්තර ගහන්න කියලා. ඇයි කිව්වේ එහෙම? මේ මං මේ කෙනෙකුට මේ තත්සර තරහින් හිටියේ මේ මම කිව්වා නිසා ඉන්න කියලා. ඉතින් ඒවට කිව්වේ නෑ දාන්නට මේ සමහර පාඩුවේ ඉන්නකොට මේ වසන්ත කියලා ගන්න හැමදාම. හරි. දැන් තුන් දෙනාම නැගිටින්න. හැමෝම තමන්ගේ කන් දෙක අල්ල ගන්න. හැමෝම 10ක් උඩ පාගින්න 10ක්. හැමෝම දැන් අත් දෙකෙන් අල්ලගන්න තුන් දෙනාම. ඕගොල්ලන්ගේ අත් වලින් අල්ලගන්න. තත්සරගේ අතින් අල්ලගන්න අනිත් එක අක්කගේ. දැන් ඔක්කොම යාළුවෝ කියලා කියන්නේ. යාළුවෝ. හරි ඈ.